මම හිතනවා අපි සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න සෝදායක දවසක් නම් ප්‍රාර්ථනා කරලා අපි අද කතා කරන්න යනවා ඊටාම වටිනා මාතෘකාවක්. ඒ මාතෘකාවට අපි පෙරීමක් කරොත් අපි දන්නවා අපේ ජීවිතවල සහ මේ ලෝකේ රටේ තියෙනවා බෝනෝන රෝග කියලා සංකල්පයක්. ඒ බෝනෝන රෝග සංකල්පයේ යටතේ එන ප්‍රධානතම රෝග ගණනාවක් තියෙනවා. ඒකේ ප්‍රධාන රෝග හැටියට ගත්තොත් දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඒ වගේම අපි කියනවා අධික කොලෙස්ටරෝල් මට්ටම, පිළිකා, ඒ වගේ රෝග ගණනාවක් ගැන අපි කතා කරනවා. ඒකෙදී අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගලන් සමග වෙනද සම්ප්‍රදායික විදිහට අපි කතා කරන රාමුවෙන් බැහැරට ගිහිල්ලා මේ දියවැඩියාව කියන රෝග ලක්ෂණය, රෝග ලක්ෂණ සහ මේ දියවැඩියාව කියන රෝගය තුල අපි කොහොමද සාමාන්‍ය ජීවන පටිපදාව තුල සාමාන්‍ය මිනිස්සු හැටියට මේ රෝගය නිවාරණය කර ගැනීම සහ පාලනය කර ගැනීම කරන්න කොහොමද කියන එක සහ ඒ රෝගය හැදෙන්නේ නැති වෙන්න අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කොයි වගේද කියන එක. එහෙනම් මම හිතනවා ඒ කියන රෝග තත්ත්වය ගැන අපි කතා කරද්දී මොකක්ද ඇත්තට මේ දියවැඩියාව කියන්නේ? අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් දියවැඩියාව කියන දේම අපිට නිකන් අර්ථයක් කියනවා. ඒ කියන්නේ දියවැඩියෙන් යෑම වගේ අදහසක්. ඒ කියන්නේ මුත්‍රා නිතර යන එක. ඒතර ඒ කාලේ අපි ගත්තොත් අතීතයේ මේ දියවැඩියාව අර්ථකථනය වෙලා තියෙන. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් අපි කියනවා ඩයබටිස්. නැත්නම් ඩයබටිස් මෙලයිටස් කියලා කියනවා. ඒතර මේ දියවැඩියා තත්වයේදී රෝග ලක්ෂණ ගණනාවකට අපි දුන්න නමක් තමයි මේ දියවැඩියාව කියන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මුත්‍රා වැඩිපුර නිතර යනවා, තොලකට වේලෙනවා, ඒ වගේම සමහර විට අපිට පැහැදිලි කරගන්න නොහැකි ආකාරයට කෙට්ටු වෙනවා. අනිත් එක හැම සමහරට වේලෙන්න ගන්නවා, වෙනත් ආකාරයකට කලන්තේ කරකැවිලි වගේ ගති එන්න පුළුවන්. ඒතර මේ වගේ ලක්ෂණ ගණනාවක එකතුවක් හැටියට අපි දියවැඩියා. ඒ වගේම සමහර තුවාල සනීප වෙන්නේ නැතුව යනවා. අපි ඒ වගේමුත් දැනගන්න අවස්ථා තියෙනවා. එහෙම දැනගෙන අපි කරන්නේ රුධිර පරීක්ෂණයක් කරලා ඒ රුධිර පරීක්ෂණයේ සීනි මට්ටම මත අපි අර්ථකථනය කරනවා මේ දියවැඩියාව කියන රෝගය ගැන. ඒතර අපි රෝගයක් කියලා කියන්නේ එක ඩිසීස් එකක්. ඒතර මේ කියන ඩිසීස් එකේදී අපි ඕගලන් ගොඩක් දෙනා දන්නවා මේක type 1 type 2 කියලා කොටස් වලට කැඩෙනවා. කියන්නේ type 1 කියලා කියන්නේ ඒක මූලික වශයෙන් මෙන්න ඇගේ තියෙන ප්‍රතිශක්තිකරණයේ තියෙන වෙනස්කමක් නිසා ඇතිවන අග්න්‍යාශයේ ඉන්සියුලින් වල නිෂ්පාදනයේ අඩුවක්. ඒ කියන්නේ අග්න්‍යාශය කියන අවයවය කියන්නේ හරි ලස්සන අවයවයක්. ඒක බඩ මැද්දේ තියෙන්නේ. ඒතර ඒ අවයවයෙන් හෝමෝන ස්‍රාවය වෙනවා. ඒ වගේම අපේ ආහාර ජීර්ණ පද්ධතියට අදාළ ජීර්ණ එන්සයිම් ස්‍රාවය වෙනවා. ඒතර ඒකේ අපි ඔක්කොම ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ අග්න්‍යාශයෙන් ස්‍රාවය වෙන ඉන්සුලින් කියන හෝමෝනය ප්‍රොඩක්ෂන් එකේ. එහෙම නැත්නම් ඉන්සුලින් කියන හෝමෝනය හදන්න නැතුව යන එක ප්‍රධාන වශයෙන් අපි කියනවා type 1 කියලා. ඒ වගේම type 2 diabetic කියලා අපි කියන්නේ මේ ඉන්සුලින් හැදුවට මේක අපේ ඇඟේ බාහිර සෛල වලට ගිහිල්ලා ක්‍රියාත්මක වීමේ දෝෂයක්. නැත්නම් අපි කියන ප්‍රතිරෝධීතාවයක්. ඒක type 2 කියලා කියනවා. ඒතර මේකෙදි මොකද්ද මේ ඉන්සුලින් කියන්නේ? අපි ගොඩක් දෙනා දන්නවා මේ ඉන්සුලින් කියන හෝමෝනය ගැන. මොකද ගොඩාක් කට්ටිය දැන් දැනුම්වත් මේ වෙනකොට. එහෙනම් මේ ඉන්සුලින් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ප්‍රධාන වශයෙන් මම ඉන්සුලින් කරන ක්‍රියාකාරකම් දෙක තුනක් කියන්නම්. එකක් තමයි අපේ සාමාන්‍ය රුධිර මට්ටම වැඩි වෙනකොට ඒ රුධිර මට්ටම යාමනය කරන ප්‍රධානතම හෝමෝනය තමයි ඉන්සුලින් කියන්නේ. ඒක හරි වැදගත්. මොකද අපේ සාමාන්‍ය රුධිර මට්ටම ගත්තොත් ඒක වැඩි වෙනවා සාමාන්‍ය 100යි මිලිග්‍රෑම් per deciliter කියලා කියනවා. ඒ කියන්නේ මිලිග්‍රෑම් deciliter එකට තියෙන මිලිග්‍රෑම් ගන්න. 100 120 140 180 අපි ඔහොම කතා කරනවා. ඒතර අපි කන්න නැතුව ඉඳලා ඉන්සුලින් මේ සීනි මට්ටම බැලුවම ඒකේ අර්ථකථනයක් තියෙනවා පොඩි 126කට වඩා ওই මට්ටම වැඩි වුණොත් අපි දියවැඩියාව කියලා කියන ඒ ෆාස්ටින් බ්ලඩ් ෂුගර්. ඒ වගේම අපි ගන්න පැය දෙකකට පස්සේ චෙක් කරලා බලනවා. ඒක ටිකක් දියවැඩියාව අපි කියන්නේ හරියටම ලෙඩක් ඇදියට තහවුරු කරන්න අපි ඒක ටිකක් යොදා ගන්නවා අඩුයි. හැබැයි මේ මට්ටම පැය දෙකකට පස්සේ අපි කීයද කියලා බලනවා. ඒ කියන්නේ ඒකත් සාමාන්‍යයෙන් 200කට වඩා වැඩි වුණොත් අපි එතනදිත් යම් නිර්ණායකයකට එනවා මේක දියවැඩියාව වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තව එකක් තියෙනවා මාස 3ක් ඇතුළත කරන ලද පරීක්ෂණයක්. ඒ කියන්නේ මාස 3ක මේ සීනි මට්ටම පාලනය වෙන එකට අදාළව අපි කියනවා HbA1c කියලා. ඒ පරීක්ෂණෙත් ගොඩක් වැදගත්. ඒවා අපි විශේෂ කොට ලෙඩ්ඩුන්ගේ අපි එවලට ගන්න සීනි මට්ටමේ වෙනසක් තියෙනවා. හැබැයි ඒක හරියට අපිට තහවුරු නැත්තම් අපි අර පරීක්ෂණය තුලින් ඒක තහවුරු කරගන්නවා දියවැඩියාව තියෙනවද කියලා. අන්න ඔය වගේ මේ අපි කතා කරගෙන යන type 1 හරි type 2 හරි මේ ඉන්සුලින් වලින් යාමනය වෙන සීනි ප්‍රමාණය යාමනය වෙන්නේ නැද්ද කියලා බලනවා.
අන්න එහෙම යාමනය වෙන්නේ නැතිකුට අර වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් හරි. එහෙම නැත්නම් අපි රුධිර පරීක්ෂණයක් කරොත් හරි අපි දැනගන්නවා මෙන්න මේ පුද්ගලයාට දියවැඩියාව කියලා රෝගයක් තියෙනවා කියලා. හරි. දැන් ඇයි අපි මේක කතා කරන්නේ? මොකද්ද මේ දියවැඩියා රෝගය නිසා වෙන්න පුළුවන් දේවල්? අපි ඒක චුට්ටක් කතා කරමු. මේ දියවැඩියා රෝගය නිසා වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මොනවාද ඒ වෙන්න තියෙන දේවල්? මේ ඉන්සුලින් කියන හෝමෝනයට පුළුවන් ඇඟේ තෙල් තැම්පත් කරන්න. සීනි මට්ටම අඩු කරන්න. ඒ වගේම අපේ තියෙන ප්‍රදාහික තත්ත්ව ඇඟ ඇතුලේ වෙනස් කරන්න. ඇඟට සෝඩියම් අපි ලුණු කියලා කියන්නේ ලුණු අවශෝෂණය වැඩි කරන්න. ඒ වගේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ජලයේ යාමන පද්ධතිය වෙන්න පුළුවන්. අපේ සෝඩියම් වගේ ලවණවල තියෙන යාමන පද්ධතිය වෙන්න පුළුවන්. සීනි මට්ටම වෙන්න පුළුවන්. තෙල් මට්ටම වෙන්න පුළුවන්. ගොඩාක් ක්‍රියාකාරකම් තියෙනවා. එහෙනම් මේ කියන දියවැඩියාව කියන රෝගය හැදුනොත් වෙන්නේ මේ ඉන්සුලින් වල ක්‍රියාව වෙන්නේ නැහැ. ඒතර සීනි මට්ටම අඩුවීම නොවුනොත් මොකද වෙන්නේ? සීනි මට්ටම වැඩි වෙනවා. වැඩි වුණාම මොකද වෙන්නේ? මේ සීනි ගිහිල්ලා තැන් වල තැම්පත් වෙනවා. අපි කියනවා glycated end products කියලා දෙයක් හැදෙනවා. ඒ තැම්පත් වෙන එකකින් මොකද වෙන්නේ? සෛලවල තියෙන විකෘති භාවයන් නැති වෙනවා. ඒ වගේමයි නහරවැල් ඝනකම වෙනවා. ඒ වගේමයි මේ තැම්පත් වීම නිසා ඇහි තියෙන නහරවල් ඝනකම වුණොත් ඇහැ පේන්නේ නැතු යන්න උනත් පුළුවන්. යම් ප්‍රමාණවලට. වකුගඩු වල තැම්පත් වුණොත් වකුගඩු වල නහර ඝනකම වෙලා ඒ තියෙන සීනි මට්ටම වැඩි වීම වකුගඩු ඩැමේජ් වෙන්න පුළුවන්. හදවත ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ඉන්සුලින් වල ලොකු දේවල් ගොඩක් වෙනවා. අනිත් කාරණේ තමයි තෙල් තැම්පත් වීම කියන කාර්ය හරියට වුණේ නැත්නම් ඒ තෙල් ගැලවීම සහ තැම්පත් වීම එන්න ඇඟ ඇතුලේ තෙල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට තියෙන තෙල් ප්‍රමාණය බලාගෙන ඉඳි දිය වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ අර සමහර වෙලාවට කිට්ටු වෙනවා ගොඩක් කියලා. ගොඩාක් වෙලාවට උට ටයිප් 1 වල තියෙන ප්‍රශ්නයක්. හරි. ඒතර මේ වගේ වෙනකොට ඇඟේ තෙල් ප්‍රමාණය වැඩි වීම කොලෙස්ටරෝල් වගේ තත්ත්වයන් එන්න පුළුවන්. අපි නොදන්නා වුණාට එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඒතර මේ දියවැඩියාව කොලෙස්ටරෝල් ඒ වගේම ප්‍රෙෂර් වගේ තත්ත්වයන් එන්න පුළුවන්. ඔය ඔක්කොම එකට යන්නේ. එහෙනම් මේ දියවැඩියාව කියන රෝගයක් හැටියට අපි ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නකාරී දෙයක්. ගෙන අපි මේක හැදෙන්නේ නැතිවීමට වග බලා ගන්න එක තමයි අංක 1. හැබැයි හැදුනොත් ඒක හරියට යාමනය කර ගැනීම තමයි අංක 2. එහෙනම් මේ කාරණා දෙක මතම පිහිටලා දියවැඩියාව කියන රෝගය ටිකක් ඇත්තටම හොඳ නැති රෝගයක්. මොකද අර මම කලින් කිව්වා වගේ සමහර තුවාල, සමහර ආසාදන මේ දියවැඩියාව රෝගී තත්ත්වයේ තියෙන කට්ටියගේ හරියට සනීප වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? තුවාල එන්න වන වෙනවා. සමහර මේ තුවාල වලට ආසාදන රිංගලා මේ ඇඟට ශරීරයට මේක යනවා. ගියොත් වෙන්නේ මොකද? ඇඟේ ඇතුලේ විස බීජ කිහිල්ලා මේ කෙනාට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඔය මං කෙටි කාරණා ටිකක් කිව්වේ. එහෙනම් අපි බලමු මේ කියන දියවැඩියා තත්වයට බලපාන කාරණා මොනවාද? දැන් රෝගය ගැන අපි දැනගත්තා. එහෙනම් අපි බලමු රිස්ක් ෆැක්ටර් නැත්නම් අවදානම්කාරක මොනවාද? මේ දියවැඩියාවට අවදානම්කාරක ප්‍රධාන වශයෙන් ජානමය පැත්ත අපි කතා කරන්නේ නැහැ. හැබැයි ටයිප් 2 ඩයබටික් කියන එකේ ජාන නැත්නම් පරම්පරාවෙන් එන ගතිය පොඩ්ඩක් වැඩි. ටයිප් 1 වලට වඩා. හැබැයි මෙන්න මේ කියන කාරණා ඔයගොල්ලන් දැනගන්න. අපිට මේ කියන දේවල් වලට එනවා අපේ ආහාර රටාව. ගොඩාක් වැදගත්. ආහාර රටාවේ තියෙන වෙනස්කම් ලොකුවටම බලපානවා දියවැඩියාව නැති කෙනෙක්ට දියවැඩියාව ඇති වෙන්නත්, දියවැඩියාව තියෙන කෙනෙක්ගේ දියවැඩියාව මට්ටම වැඩි වෙන්නත්. ඒ කියන්නේ සීනි මට්ටම වැඩි වෙන්නත්. ඒ වගේමයි අපේ ක්‍රියාකාරකම් මට්ටම අපි අඩු වුණොත් දියවැඩියාව හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ වගේමයි අපේ තියෙන මානසික මට්ටම බලපානවා මේකට. ගොඩක් මානසික මට්ටම බලපාන අවස්ථා තියෙනවා. අපේ තියෙන ආතතිය වැඩි වුණොත්, අපේ සාමාන්‍ය ජීවන ක්‍රියාවලිය තුළ අපි හිතන ක්‍රමේ හරිම පීඩිතව හිතන්න ගත්තොත් අන්න එතනදී දියවැඩියාව හැදෙන්න නැති කෙනෙක්ට උනත් දියවැඩියාව හැදෙන්න සම්භාවිතාව වැඩි. ඒ වගේමයි තවත් දේවල් තියෙනවා. සමහර බෙහෙත් වර්ග තියෙනවා. අපි පාවිච්චි කරන. ඒක බටහිර වෙන්න පුළුවන්, ආයුර්වේද වෙන්න පුළුවන්. සමහර බෙහෙත් වර්ග නිසා ඇඟේ සීනි මට්ටම් සමහරලාට වැඩි වෙන්න පුළුවන්. අනිත් එක සමහර රෝග හැදුන වෙලාවල් වල ඒ රෝගේ තියෙන කාරකයක් නිසා සීනි මට්ටම ඇඟේ වැඩි වෙනවා. ඔන්න ඔය වගේ තව ගොඩාක් කාරණා තියෙනවා. මම මෙතන කතා කරන්නේ ඔයගලන්ට වැදගත් වෙන කාරණා ටිකක් විතරයි. හරි අපි ඉස්සෙල්ලා ඒ ටික දැනගමු. එතකොට ඇයි මේ මම කතා කරේ මුලින්ම මේ දියවැඩියාවට අදාළ අවදානන් ලක්ෂණ. මොකද මේ දියවැඩියාවට අදාළ අවදානන් ලක්ෂණ කියන එක කතා කරන්න ඕනි අපි දියවැඩිය හැදෙන්න කලිනුත් කන්ට්‍රෝල් වෙන්න ඕනි. එහෙනම් අපි ප්‍රධානව කතා කරමු. මම මෙතනදී ප්‍රධානව ફોකස් කරන්න හිතාගෙන ඉන්නවා ආහාර රටාව. එහෙනම් අපි ආහාර රටාව ගැන අපි කතා කරොත් මෙන්න මෙහෙම හිතමු අපි. ආහාර රටාව මොනවාද දියවැඩියාවට ප්‍රධානව බලපාන දේවල්? දැන් අපි ගොඩාක් දෙනා කතා කරනවා සීනි ඇත්ත.
සීනි වල යම් බලපෑමක් තියෙනවා. සමහරක් කියනවා දීවැඩියාව හැදුන කට්ටිය ඉවරයි මුකුත්ම කන්න බෑ. කිසි දෙයක් කන්න බෑ. චොක්ලට් කෑල්ලක්ද, අයිස්ක්‍රීම් ටිකක්ද හරි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒකෙත් යම් සත්‍යතාවයක් තියෙනවා. හැබැයි හරි ආහාර පටිපාටිකට අපි යද්දී ඒකේ වෙනස්කම් තියෙනවා. අපි කියන විදිහට කොතනකවත් කන්න බෑ කියලා જાති නෑ. ඒක මතක තියාගන්න. ඒ වගේමයි කොතනකවත් කන්න හොඳට වැඩිපුර කන්න පුළුවන් කියලා જાති එහෙම කතා කරන්නේත් නෑ අපි. එහෙනම් මේ ආහාර රටාවේ මොනවද වෙනස්කම් කරගන්න ඕනේ අපි? දියවැඩියාවට ප්‍රධානව බලපාන්නේ කාබෝහයිඩ්‍රේට් කියන සංඝටකය. පිටි, පිෂ්ඨය. ඒ කියන්නේ පාන් පිටි කියන එක නෙමෙයි. හාල් වල උනත් පිෂ්ඨය තියෙනවා. ඊට පස්සේ අපි ගන්න වීට් ෆ්ලා එහෙම නැත්නම් තිරිඟු පිටි වලින් හදන ඔය පාන් පිටි වලින් හදන ඒ වගේ පිෂ්ඨය තියෙනවා. සමහරට අලබතල කොස්දෙල් ඒ වගේ පිෂ්ඨය තියෙනවා. අනිත් එළවලු පළතුරු වලත් අපි කන සමහර කෑම වලත් යම් යම් ප්‍රමාණයකට පිෂ්ඨය තියෙනවා. මොකද පිෂ්ඨය කියන දේ 100%ක් නැති වෙන්නේ නැහැ කිසිම දෙයක. හැබැයි මේ කන පිෂ්ඨය අපි කියනවා හෝල් ග්‍රේන් කියනවා. හෝල් වීට් කියනවා. නැත්නම් හෝල් ඒ කියන්නේ සම්පූර්ණ මුළු පිෂ්ඨය. ඒ කියන්නේ කෙඳි ඔක්කොම එක්ක එළවලුවක වේවා පළතුරුක වේවා කෙඳි සියලු දේ එක්ක අපි කන පිෂ්ඨය කියන ඒවා ඒකේ බලපෑම අඩුයි දියවැඩියාවට. හැබැයි මේ පිෂ්ඨය අපි වෙනම වෙන් කරලා අරගෙන සීනි හැටියට හදලා අර සිම්පල් ෂුගර් කියන සීනි ಜಾති වෙන්න පුළුවන් වෙනත් සීනි එකතු කරපු බේකරි කෑම වෙන්න පුළුවන් අර ඒ වගේ දේවල් අපි කන්න ගත්තොත් සීනි මට්ටමේ වැඩිවීම සාමාන්‍ය පිෂ්ඨයට වඩා වැඩි. එහෙනම් පළවෙනි කාරණේ තමයි අපි refined sugar simple sugar ඒ කියන්නේ අර අපි කියන්නේ පොඩියට තියෙන දේවල් ලොකුවට තියෙන අර කෙඳි ඒවා එක තියෙන කෑම වර්ග උදාහරණයක් ඇරෙලා අපි ගමු ආටා පිටි තියෙනවා සාමාන්‍ය පාන් පිටි refined wheat flour එක තියෙනවා. ඒක දෙකෙන් ගත්තොත් ආටා පිටි වල සීනි මට්ටම වැඩිවීම අඩුයි. ඒක එක කාරණයක්. අය බත් හාල් ಜಾති තියෙනවා සමහරට උඩ පොත්ත අයින් කරපු. ඒ කියන්නේ රතු හාල් කියලා අපි කතා කරනවා සුදු හාල් කියලා කතා කරනවා. සමහර වෙලාවට සුදු හාලේ රතු හාලට වඩා චුට්ටක් සීනි මට්ටම වැඩිවීම වැඩි. ඒක තමයි සාමාන්‍ය දේ. අය අපි කතා කරනවා සීනි කියලා කතා කරනවා. ඒතර අපි කන සාමාන්‍ය සීනි වගේම ෆ්‍රක්ටෝස් කියලා කියන තව සංඝටකයක් තියෙනවා. දැන් උදාහරණයකට ඔයගලන් කනවනේ බේකරි කෑම. ඒ බේකරි කෑම වලට දානවා හයි ෆ්‍රක්ටෝස් කෝන් සිරප් කියලා જાතියක්. ඒ කියන්නේ ඉරිඟු වලින් එක්ස්ට්‍රැක්ට් කරලා මේවා ජීර්ණය කරලා අන්තිමට ගන්නවා තනිකරම ගොඩක්ම රස සීනි જાතියක්. ඔය බේකරි කෑම ගොඩකට ඔය අපි කන පැණි බීම જાති වලට වැඩිපුරම දාන්නේ හයි ෆ්‍රක්ටෝස් කෝන් සිරප්. ඒක හොඳම නෑ. ඇත්තම කතාව. ඒ කියන්නේ සාමාන්‍ය ගෙදර කන සීනි වලටත් වැඩි ඒක හොඳ නෑ. ඒකයි අපි කියන්නේ ඔය processed food නැත්තම් අපි කියනවා instant food ෂණික ආහාර ඔය වගේ ගොඩක් අඩු කරන්න කියලා අපි උපදේශ නිර්දේශ දෙන්නේ. ඒකේ සමහර දේවල් දාලා තියෙනවා කල් තබා ගැනීමේ කාරක. ඒවා සමහර විට අපේ ඇඟට හොඳ නෑ. ආය ඔය මං කියපු හයි ෆ්‍රක්ටෝස් කෝන් සිරප් වගේ ඒවා. ඒ වගේ අපේ සීනි මට්ටම ටක් ගාලා වැඩි කරනවා. හැබැයි ඊට වඩා පොඩ්ඩක් අර ගෙදර තියෙන සීනි එක හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා හොඳ වෙන්න පුළුවන් හකුරු වගේ දෙයක්. මම මේ නිකන් ස්ටෙප් වයිස් කියාගෙන යන්නේ. හැබැයි ඊට වඩා ටිකක් මෙයා වෙන්න පුළුවන් සීනි මට්ටම අඩුම කරලා ඉන්න කෙනෙක්. සාමාන්‍ය කන පාන් පිටි වල ඊට වඩා සීනි මට්ටම වැඩිවීම අඩුයි. මොකද ඕකට අපි කතා කරනවා ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් කියලා දත්තයක්. ඒ කියන්නේ අපි කන කෑම වේලේ කොච්චර ඉක්මනට සීනි මට්ටම වැඩි වෙනවද? අර සිම්පල් ෂුගර් කියන වගේ ඉක්මනට සීනි මට්ටම වැඩි වෙලා සීනි මට්ටම බලාගෙන උඩට යනවා. අපේ අග්න්‍යාසයෙන් ස්‍රාවය වෙන ඉන්සුලින් ප්‍රමාණය මොනවාද වෙන්නේ? ගොඩක් ස්‍රාවය කරන්න ඕනේ. ඒතර අග්න්‍යාසයට එක වදයක්. අන්න ඒ වගේ නිතර ක්‍රියාත්මක වෙන්න ගත්තොත් දියවැඩියා වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. එහෙනම් සිම්පල් ෂුගර් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ප්‍රොසෙස් ෆුඩ් ප්‍රමාණය අපි ටිකක් අඩු කරමු. ඒකෙම අනිත් පැත්ත මේ සීනි මට්ටම අඩු කෑම. අර සීනි ඉක්මනට වැඩි කිරීම පාලනය කරන කෑම. එළවලු වර්ග, සමහර පළතුරු වර්ග, ඒවා අපි කන්න ඕනේ වැඩිපුර. සාමාන්‍ය කෑමත් එක්ක. ඒතර ඒක එක ක්‍රමයක්. අනිත් එක තමයි අපි පළතුරු ගත්තොත් සමහරු පළතුරු ගෙඩිය පිටින් කනවා. කෑලි කපලා කනවා. සමහරු ෆෘට් ජූස් හදලා බොනවා. හැබැයි මේකෙත් තියෙන ප්‍රශ්නයක් අපි ජූස් හදද්දි මේක කැඩෙනවා වැඩි. ඒ කියන්නේ සෛලය පළතුරේ තියෙන සෛලය කැඩෙනවා වැඩි. ඒතර ෆ්‍රක්ටෝස් ප්‍රමාණය වැඩිපුර නිදහස් වෙනවා. ඒක එච්චර හොඳ නැහැ. එහෙනම් අපි රෙකමන්ඩ් කරන්නේ පළතුරු කෑලි පිටින් කන එක ජූස් හදලා කන එකට වඩා බොන එකට වඩා හොඳයි කියලා. ඒ වගේ තව ෆැක්ටර්ස් ගොඩාක් තියෙන. එහෙනම් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අපි ටිකක් අඩු කරමු. සිම්පල් ෂුගර් කොහොමත් අඩු කරමු සහ අර ප්‍රොසෙස් ෆුඩ් කියන ඒවා. ඒවත් අපි අඩු කරමු. එළවලු ප්‍රමාණය පළතුරු වෙන්න පුළුවන්, නට්ස් ಜಾති වෙන්න පුළුවන් චුට්ටක් වැඩි කරමු. හැබැයි ඒවා වෛද්‍ය උපදෙස් මත කරන්න වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ වගේමයි අපි ආහාර වේල යටතේ ඔය කතා කරනවා වගේ අපි තෙල් ප්‍රමාණත් ගොඩාක් ගන්න හොඳ නැහැ. මොකද ඇඟේ තෙල් වැඩිපුර තැම්පත් වෙන්න
මොකද වෙන්නේ? ඉන්සුලින් වලට ප්‍රතිරෝධීතාවය වැඩි වෙනවා. එහෙනම් තෙල් වල උනත් අපි දැනගන්න ඕනේ අපි saturated fats කියලා කියනවා. සම්තෘප්ත මේදම් එහෙම ඔය සත්ව ආහාරවල ගොඩක් තියෙන්න පුළුවන්, මාළු වල නෙමෙයි මම කියන්නේ. ඒ වගේ ගොඩාක් පැති තියෙනවා අපි අඩු කරගන්න. එහෙනම් අපි ඔය කෑම ගැන අපි කතා කරගෙන යනකොට ප්‍රධාන වශයෙන් ඔය කාබෝහයිඩ්‍රේට් අඩු කරනවා වගේ මොගලන්ගේ රාත්‍රී ආහාරය ගන්න එක ගැන සැලකිලිමත් වෙන්න. මොකද රාත්‍රී ආහාරය අපි වැඩිපුර පාන් පිටි හෝ වෙනත් පිටි ಜಾති වැඩිපුර තියෙන ඒවා කෑවොත් අපේ ඇඟට අග්න්‍යාසයට රෑ නිදාගෙන ඉන්න උට එන නිදහස ලැබෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ අග්න්‍යාසය නිතර වැඩිපුර ක්‍රියාත්මක වෙලා ඒ අග්න්‍යාසයෙන් ස්‍රාව වෙන ඉන්සුලින් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ ඉන්සුලින් වලට ප්‍රතිරෝධීතාවය එන්න පුළුවන්. එහෙනම් දෙවෙනි ෆැක්ටර් එක හැටියට මම කතා කරන්නේ ඕක. එහෙනම් අපිට ඔක්කොම කරුණු මේකේ කතා කරන්න බෑ. කෑම ගැන අපි ওই ටික දැනට අපි කතා කරමු. ඊළඟ කාරණේ අපි වැදගත් එකක් තමයි ක්‍රියාකාරකම් සහ ස්ථූලතා ඒවා. අපි කෙනෙක් අධික ස්ථූල නම් ඒ ස්ථූලතාවයේ තියෙන කෙනාට මොකද වෙන්නේ? ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය වැඩි. ඔයගලන් බලන්න බෙල්ල පොඩ්ඩක් කණ්ණාඩි ළඟට ගිහිල්ලා. සමහරට බෙල්ල කළු පාට වෙනවා. ඒ බෙල්ල කළු පාට වුණොත් එහෙම ඒකෙන් තේරුමක් තියෙන ඉන්සුලින් ප්‍රතිරෝධීතාවයක් තියෙනවා. සමහරට මේ අපේ අතේ මෙන්න මේ හරිය කළු පාට වෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රතිරෝධීතාවයක් තියෙනවා. ඒතර ඒවා අපිට දැනගන්න පුළුවන්. එහෙනම් ඒ වගේ කෙනෙක් ස්ථූල කෙනෙක් ඉන්නවා නම් බර අඩු කරගන්න ඕනි. ඒ වගේමයි ක්‍රියාකාරකම් අපි නිතර කරන්න. මොකද ක්‍රියාකාරකම් අපි නිතර කරනකොට ඒකේ වටිනාකම තියෙන්නේ මොකද්ද? මේ ක්‍රියාකාරකම් මට්ටමත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ඉන්සුලින් ස්‍රාවය අග්න්‍යාසයේ උද්දීපනය කරන්න. ක්‍රියාකාරකම් වලට ඒක කරන්න පුළුවන්. ඒ වගේම ඇඟේ තෙල් ප්‍රමාණය අඩු වෙන්න ඉන්සුලින් වලට තියෙන ප්‍රතිරෝධීතාවය අඩු වෙනවා. එහෙනම් ක්‍රියාකාරකම් හොඳට කරන එක හරිම වැදගත්. අන්තිම කාරණේ අපේ මානසික මට්ටම සහ අපි ගන්න ඕනි ආහාර රටාවේ තියෙන මයික්‍රොනියුට්‍රියන්. ඔන්න ওই කාරණා දෙක හරි වැදගත්. ඒතර අපි මානසික ආතතික මට්ටමින් අපි අඩු වෙන්න මොකද වෙන්නේ? අපේ තියෙන අභ්‍යන්තරික ප්‍රදාහික තත්ත්වය අඩු වෙනවා. අඩු වෙනකොට ඉන්සුලින් වලට තියෙන ප්‍රතිරෝධීතාවය අඩු වෙලා හොඳට අපේ සීනි මට්ටම යාමනය වෙනවා. ඒක හරි වැදගත්. ඒක නිසා මානසික මට්ටම අනිවාර්යයෙන්ම අපි හරියට කන්ට්‍රෝල් කරගන්න ඕනි. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එක අපි හරියට කරන්න ඕනි. අවසාන වශයෙන් මම කතා කරා මේ ශුද්ධ පෝෂක සංඝටක ගැන. අපි කොච්චර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරලා ප්‍රොසෙස් ෆුඩ් අඩු කරලා අපි ඒ විදිහට කෑම කාගෙන ගියත් අපේ මේ තියෙන සම්ප්‍රදායික ජීවන රටාවට අදාළව අපි දන්නා පළතුරු වර්ග ගොඩක් ගණන්. සමහරට එළවලු වර්ග අපිට හොයාගන්න නැහැ හරියට. මොකද එකම එළවලුව තමයි කන්නේ එක්ක වට්ටක්කයි, එක්ක බොන්චිකයි, එක්ක මොකක් හරි පලා එක જાතියක්යි. මොකද අපිට වේරියබිලිටි එකට යන්න බෑ. අන්න එහෙම වුණාම මොකද වෙන්නේ? අපේ අභ්‍යන්තරයේ තියෙන ශුද්ධ පෝෂක මට්ටම් අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ක්‍රෝමියම් වගේ එකක්, කොපර් වගේ එකක්, ඊට පස්සේ විටමින් A වගේ විටමින් එකක්, තව ගොඩක් ඒවා තියෙනවා. ඒවා අඩු වුණොත් මොකද වෙන්නේ? ඒත් ඉන්සුලින් ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඉන්සුලින් ස්‍රාවය කරන්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වලදී අපිට වෙනවා සමහර තැන්වලදී මේ එළවලු පළතුරු සහ වෙනත් ආහාර රටාව හරියටම ක්‍රමවත් නැත්තම් සහ යම් ලෙඩක් තියෙනවා නම් අපි සප්ලිමන්ට්ස් කියන જાති ගන්න වෙනවා. මොනවාද සප්ලිමන්ට්ස් කියන්නේ? අපිට පිටින් ගන්න බැරි ඒ ગેප් එක පිටින් ගන්න එකයි අපි අපේ අභ්‍යන්තරයට අවශ්‍යතාවය කියන ગેප් එක ෆිල් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒතර අපි වෛද්‍ය උපදෙස් ඇතුව නිවැරදි ආකාරයේ සප්ලිමන්ට්ස් ටිකක් ගන්නම වෙනවා. මොකද ඒව සමහර වෙලාවල් වලට ඒ ලෙඩක් තියෙන වෙලාවට ඒක නොගෙන හිටියොත් ආහාර රටාව හරියට හදාගන්න බැරි නම් ඒ සප්ලිමන්ට් වලින් තියෙන ඒ ඉෆෙක්ට් එක එන්නේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනි? පළවෙනි කාර්ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අපිට අඩු කරන්න සිද්ධ වෙනවා. ආයි පිළිසැකසුම් ප්‍රොසෙස් ෆුඩ් ප්‍රමාණය අඩු කරන්න වෙනවා. අනවශ්‍ය තෙල් ප්‍රමාණය කන එකත් අඩු කරන්න වෙනවා. ඒ වගේමයි මානසික මට්ටම හරියට අපි පාලනය කරන අතරතුර මේ සප්ලිමන්ට්ස් කියන දේවල්, ඒ කියන්නේ මයික්‍රෝ නියුට්‍රියන්, මයික්‍රෝ විටමින්ස් කියනවා වෛද්‍යවරුන්ගේ උපදෙස් සහිතව සහ නිවැරදි ක්‍රමවේදයකට අපි මේවා ගත්තොත් අපේ අර දියවැඩියාව තියෙන රෝග ලක්ෂණ අපිට දියවැඩියාව හැදෙන එක අඩු කරගන්න පුළුවන් වගේම දියවැඩියාව හැදුනට පස්සේ එතනින් එහාට ඒක සංවර්ධන වෙන ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා මේ සාකච්ඡාවේදී අපි කතා කරපු මාතෘකාවේදී ඕගලන් තේරුම් ගන්න දියවැඩියාව කියන දේ රෝගියෙක් දැකපු ගමන් මෙයා ලෙඩෙක් හැටියට දකින්න එපා. ඒක වැරදි. මේ දියවැඩියාව කියන්නේ ඇඟ ඇතුලේම ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය හෝමෝනයක් අඩුවීමක්. ඒ හෝමෝනයට අදාළ ඒ අඩුවීම නිසා ඇතිවන රසායනික ක්‍රියාවලියක්. එහෙනම් මේ හෝමෝන වෙනස්කමට අදාළ අර අවදානම් සහිත කාරක අපි අනිවාර්යයෙන්ම නැති කරගමු. මොකද ඒවා තියාගෙන හිටියොත් අපිට මුකුත් කරන්න වෙන්නේ නැහැ. හැබැයි අපි අවදානම් කාරක නැති කරගන්න සීනි මට්ටම අඩු කරගෙන අපි පාවිච්චි කරන්නේ ඖෂධ විතරක් නම් මේ ඖෂධ නිසා ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද? ඒ වගේ ගොඩාක් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. ඒ සයිඩ් ඉෆෙක්ට්ස් එක්ක මොනවාද වෙන්නේ? ඇඟේ සමහර අවයව ඩැමේජ් වෙනවා. ඒකින්ද මම ඔයගලන්ගෙන් රික්වෙස්ට් කරනවා පුළුවන් තරම් අපි මේ හොඳ ආහාර රටාවකට අපි ගිහිල්ලා මේ අනවශ්‍ය බෙහෙත් වලින් අපි මේ
රෝග නිවාරණය කරගන්න එක නැති කරගෙන හරි විදිහට ජීවත් වුණොත් මම හිතනවා යහපත් චර්යා රටාවක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. අපි නැවතත් මේ වගේම සුන්දර සාකච්ඡාත් එක්ක මුණ ගැහෙමු කියන ඒ ප්‍රාර්ථනාවත් එක්ක මම අද මේ කරපු කතාබහ නිමා කරනවා. බොහොම ස්තුතියි.